ආත්ම 100 ගණන්. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි එක සතෙකුට මේ කියන්නේ පෞද්ගලික දාන ගැන. එක සතෙකුගේ කුසගින්න නිවන්න පුළුවන් නම් ආත්ම 100ක් ආනිසංස ලැබෙන පිනක් කියලා. ඔන්න සතෙකුට කන්න ටිකක් දීලා රැස් කරන පින. ඊළඟට දුස්සීල මිත්‍යා දෘෂ්ටිකයෙක් ඉන්නවා අපි ගමු හිඟන්නේ. මෙලෝ ධර්මයක් නැති, චාරයක් නැති පව්කාරයෙක් කියලා හිතමු. කුසගින්න ඉන්න කෙනෙක් අසරණකමට නෙවෙයි අතපාගෙන ඉන්නේ. යමක්කමක් තියෙනවා නම් අනුන්ගෙන් ඉල්ලනවා. අපි එහෙම හිතලා අනේ පව් කියලා කෑම ටිකක් දෙනවා. ආත්ම 1000ක් ආනිසංසයි කියනවා. දැන් අපි හිතමු ඒ මිනිස්සයා වැරදි වැඩක් කරනවා නම් ඒකේ විපාක ගෙනියන්නේ කවුද? ඒකේ විපාක ඒ මිනිස්සයා අරගෙන අනාපායකයයි. හැබැයි අපි දානයක් හිත පහදවාගෙන අපි කෑම ටිකක් දුන්නොත් ඒකේ පින කාටද? ඒක Tamanට. ඒ නිසා අපි අනුන්ගේ සිල් හොයන්න ගියොත් මොකද වෙන්නේ? අපිට පින් කරගන්න තියෙන අවස්ථාවල් අතට එන අවස්ථාව අපි අහිමි කරගන්න. දානයක් නොදී ඉන්නවට වැඩිය භයානකයි කෙනෙක්ගේ දානයක් වළක්වන